වගේ නෝන කෙනෙක් කතා කරලා කිව්වා හාමුදුරුවෝ අපි අම්මා ආවා. අම්මයි මල්ලි ආවේ මේ ඇමරිකාවට සුළුසුලඟක් ආවිල්ලා කරන්ට් එක නැති වුණා. ගෙවල් වල ගස් කඩ වැටුණා. අනේ හාමුදුරුවෝ ඔබ වහන්සේ සොරයා කියලා තිබ්බ අපේ අම්මාත් මට තුට්ටි හානියක්වත් උන්නේ නැහැ කොහෙදට. ඉතින් මට බලගත්තු තෙල් හැබැයි මෙහෙම තෙල් කිව්වට මම පෙන්නලා දාන්නේ. ඉතින් මේක තමයි තියෙන්නේ කියලා පෙන්නලා දාන්නේ. ආයෙත් මොකක් කරන්නේත් නැහැ. තුන් හතර පාර ගෙනලා මොකක් කරලා මිනිස්සුන් මුලා කරලා මුදල් ගරන්නේ නැහැ මම එහෙම. අමනුෂ්‍ය බලපෑමක් තිබ්බත් මලගිය ප්‍රාණකාරක බලපෑමක් තිබ්බත් යම් කිසි පොඩි දෙයක් අපිට නැති වෙන්න. සමහර අය කියන ඕව වැඩක් නැහැ කියලා අතහැරලා ඉන්නවා. නැති වෙන්න පුංචි වෙලාවක් නැති වුණාට පස්සේ මතක් වෙන්න අනේ අර හාමුදුරුවෝ කිව්වනේ. යන්න නැතිද අද මිනිස්සෙක් කියලා කිව්වා එයාගේ යාළුවෝ දෙන්න රට ගියා හාමුදුරුවෝ වැඩක් කරගෙන මෙයාට තව යන්න හම්බුන්නේ නැහැ. ඉතින් හාමුදුරුවෝ හම්බෙන්න ඉපා ගිහිල්ලා කිව්වා. ඇත්තටම අද සමංග ජීවිතේ අඩියක්වත් පල්ලෙහාට යන්නේ නැතුව ඉදිරියට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ සාර්ථකවත් කරගන්න ඉදිරි පැවැත්ම සඳහා තමන්ගේ ජීවිතේ උවමනා කරන දේවල් තමයි මේ කරනවා. මම මෙතනට අපි කිසි කෙනෙක් අතරමං කරලා රුපියලකට අරගෙන නැහැ. තමන්ගේ කරන කින්න කිසි දෙයක් සාර්ථක වෙන්නේ කොච්චර ගත තිතුරුවක් නැහැ. ඒ දේවල් වලට හවස ගෙදර හොඳට පිරිසිදු කරලා කහදියර ඉහලා ක්මයි වෙන්නේ පොල් තෙල් ටිකක් විතර වේදන් වෙන්නේ. නිවස හතර මුල්ලේ පහන් පත්තු කරලා කහදියට ගිහලා ඔබ ඉෂ්ට දේවතුන් සදාගෙන කටයුතු සිදු කරන්න සිද්ධාටම අද කාලේ ගත්තොත් එහෙම ජ්‍යොතිෂය තිබුණගෙන කාලා තියෙන්නේ වෙදකමත් තිබුණගෙන කාලා තියෙන්නේ ගුරුකමත් තිබුණගෙන කාලා තියෙන නිසා හරියට කටයුතු කරන අපිට වත්තනක් නැහැ මේ හොරු නිසා. ඔව් හඳුන බලනවා තමන්ගේ දෛවය ගැන බලා ගන්න. තමන්ගේ ජීවිත ඉදිරි පැවැත්ම ගැන බලා ගන්න. ඉති භූමිය ගැන බලා ගන්න දෙහිගිරි හතරේ පස් ටිකයි ගේන්න ඕනේ. තමන්ට තමන්ගේ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඒවා බලපන්. මේ හැම දෙයකටම මේවක් කරගන්න. ආශ්‍රිත මම ඒ දේවල් කරන්නේ. නැත්තම් මනුස්සුන්ට කියලා පොල් ගෙඩි තුනක් ඔවා ගෙන්නගෙන දැකන්නේ පූජා තියෙනවා. ඒතර පූජා ගොඩක් තියෙනවා. ඔවා තියන්නේ හරියන්නේනේ. ඔව්. ඉතින් මම ඔවා පළතුරුන සවුත් වෙනකන් තියන්නේ ඉඩකේ දාලා කන්නේ. වෙන ඒවලම පූජා අරගෙන කනවනේ. ඔව්. ඒවා කරන්නේ හරියන්නේ. ඒකක් තියෙන අතර භූත දෝෂ, ග්‍රහ දෝෂත් එක්ක අමනුෂ්‍ය දෝෂ ගොඩක්වත් එක්ක බලපාන දේවල් තියෙනවා. නොපෙන්න බලවේගත් එක්ක. මොකද අපි වාහන වල ගිහුවා දාඩිය වැක්කිරි බස් වල එනවා ඇවිල්ලා කියනවා. නේ අපි මෙහෙම හිටියේ කියලා. ඉදිරි මේ යහ පැවැත්ම සඳහා දියුණුව සඳහා නිවසේ එක්කෙනෙකුට හරි කමන්නේ මම ඒ හරි ගස්සලා දෙනවා දියුණුවට ආකර්ෂණයට. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න සියුනාඩි අපි YouTube channel එකට. ඉතින් අපි අද ඇවිල්ලා තියෙන ගල්ගොම් ප්‍රදේශයේ ඇඹලේගම අපේ අකාගේ හාමුදුරුවෝ හම්බෙන්න. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න හාමුදුරනේ. ඉතින් හාමුදුරනේ දැන් මේ වැඩසටහනේ අපිට කතා බහ කරන්න තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් දියුණු වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ හාමුදුරනේ. මේ කෙනාට තව ටිකක් තව එක අඩියක් ඉස්සරහට අඩියක් දෙකක් ඉස්සරහට යන්න ඕනේ. මේකට මේ අදෘශ්‍යමානයත් එක්ක එකතු වෙලා අපිට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ වැටිලා ඉන්න කෙනෙක් නෙමෙයි මං අහන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරගෙන හොඳ තත්ත්වයේ ඉන්න මට්ටමේ ඉන්න කෙනෙක්ට. එතනින් එහාට යාගේ දියුණුව වැඩි කරගන්න. සාමාන්‍යයෙන් යම් තෙල් බේත් හරි තෙල් සූර හරි මොනවා හරි හැම යම් මේ අදෘශ්‍යමානයත් එක්ක දේවල් තියනවාද? තියෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම මෙතන දැන්වීම් පුරුදු ගහලා තියෙනවා දැනගන්න. කේක තෙල් වර්ග තියෙනවා. ඉතින් තියෙන තෙල් වර්ග වලින් තමන්ගේ ජීවිතේ තමන් කැමති හොඳින් ජීවත් වෙන්න නේද? මොකද අපිට මේ දුක් මහන්සියෙන් ව්‍යාපාර කටයුතු කරලා අපි අඩියක් හරි ඉස්සරහට යන්න බලන නිසා අඩි 10ක් පස්සට යන්න බලන්නේ නෑනේ. ඔව්. අඩියක් හරි අපි ඉස්සරහට යන්න බලන්නේ. ගොඩාක් අඩියක් ඉස්සරහට අඩි 10 පස්සට ගොඩක් යට වෙලා තියෙන්නේ. ඒක නිසා තමන් කරන කෙනෙක් කිසි දෙයක් සාර්ථක කරන ගොඩක් අඩුයි. ඔව්. මේ දේ කරනවා කියලා මම කියන අඩියක් යදී අඩි 10ක් පස්සට හැමදේම වෙන්නේ. අපිට මොකද වෙන්නේ කියලා කල්පනාන හිටියා වගේම නැවත ජීවත් වෙනවා. ව්‍යාපාර හොඳට තිබ්බා නැවතත් ඒවා වැටම ගියා. හොඳට තිබ්බ දේ නැති වුණා. තමන් අවසන් කුලී ගෙදරට යන තත්ත්වයට අවසන් පත් වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම. ඒක නේ වෙලා මං ගොඩක් ඇවිල්ලා තියෙනවා. හොඳ සුපිරි හොටල් වල හිටපු අය. අරුපයි හොටල් වල හිටපු අය ජීවත් වෙච්ච අය. අද කුලී කාමරවල පුංචි කාමරෙ මැද වෙලා ඉන්නවා. තමන්ගේ සිර දින බැංකුවල උගස් තියලා සින්න වෙලා ගිහිල්ලා. හොඳ වාහන වල ගිහපු අය දාඩිය වැක්කිරි බස් වල එනවා ඇවිල්ලා කියනවා. නේ අපි මෙහෙම හිටියේ කියලා. හරි හම්දුනේ දැන් මං අපි කතා කරගෙන ආවා වගේ හම්දුනේ දැන් සාමාන්‍යයෙන් මේ එහෙම ව්‍යාපාර දැන් දුක් මහන්සියෙන් හම්බ කරලා යම් තත්යකට ඇවිල්ලා මේ කෙනා ඇත්තටම බයේ ඉන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙන ආර්ථික මට්ටමත් එක්ක තමන් එතනින් වැටෙයිද? ඉතින් මේ දේවල් වලට අපිට එක මට්ටමක පවතින හරි එතනින් එහාට උඩට නගින්න හරි මේ යම් දෙයක් හම්දුරෙන් කරගන්න පුළුවන්ද? කොහොමද යසුල් සකස් කරලා දෙනවා. තමන්ගේ ජීවිතයේ ඉදිරි මේ යහපැවැත්ම සඳහා දියුණුව සඳහා
නිවසේ එක්කෙනෙකුට හරි කමන්නේ මම ඒ හරි ගස්සලා දෙනවා දියුණුවට ආකර්ෂණයට. ඉතින් මේ දේවල් සිදු කරගත්තොත් තමයි අපිට ඉදිරි පැවැත්මක් තියෙන්නේ. නැත්නම් අපි එන්නේ අගාධෙටම වැටෙන්නේ. ජීවිතේ පොර නැති වෙනවා. ඒ නිසා අපි හොඳින් ජීවත් වෙන්න කැමතියි. අපි කරන ව්‍යාපාර දියුණු කරගන්න කැමතියි. ඉතින් පුංචි ව්‍යාපාරයක් හරි කමන්නේ ඒක අපි ඉස්සරහට ගෙනියන්න තමයි බලන්නේ. ඉතින් ආදායමක් උපයන්න බලන්නේ. තමන් ගාව අතේ තිබු මුදල් ටික වියදම් වෙලා අධික දිගට බලද්දි මොනවද? අනිකට පිච්චිලා කිල්ලා වගේ. ඔව් හම්දුනේ දැන් අපේ මේ දෛවය කියන එක මේ දෛවයේ නක්ෂත්‍ර ජ්‍යොතිෂ්‍ය මේ දේවල් එකක් තියෙන අතර භූත දෝෂ ග්‍රහ දෝෂත් එක්ක අමනුෂ්‍ය දෝෂ ගොඩක්වත් එක්ක බලපාන දේවල් තියෙනවා. නොපෙන්න බලවේගත් එක්ක. මොකද අපි හැම වෙලාවෙම කියන අපේ වෙලාව නරක කියලා. ඉතින් මේ වෙලාව නරක වෙන්නේ නැතුව අපිට වෙලාව හොඳ කරගන්න පුළුවන්ද? ඔව් සුබ ලග්න වලටත් එහෙම තියෙන සමහර ලග්න ගත්තොත් එහෙම සමහර ඒ අතම තුලා ලග්නේ කියමුකෝ. දැන් මගේ තුලා ලග්නේ. ඔයාගේ මීන ලග්නේ, සමහර මිථුන ලග්නේ. උදාහරණයක් වශයෙන් ගන්නකො ඔයාට අවුරුද්දට මාස 6ක් වට හොඳයි. ඔයා ගාව මුදලක් හරි ඉතුරු වෙනවා. ඉතුරු මාසය වට හොඳ නැහැ. ඔව්. ලැබීමක් තියෙනවා. තියෙන දේ එකපාරම මම දැන් හැමෝටම ඒ දේ තියෙනවා. ඒ දේ තියෙනවා. නැති වෙනවා. ඒවා මම දැනගෙන තමයි මේ ශාස්ත්‍රෙත් මම ඒදවල කරන්නේ. නැත්තම් මනුස්සුන්ට කියලා පොල් ගෙඩි තුනක් ඔයා ගෙන්නගෙන දැක්කනේ පූජා තියෙනවා. ඒතර පූජා ගොඩක් තියෙනවා. ඔවා තියන්නේ හරියන්නේනේ. ඔව්. ඉතින් මම ඔවා පළතුරුන සවුත් වෙනකන් තියන්නේ ඉඩකේ දාලා කන්නේ. වෙන ඒවලම පූජා අරගෙන කනවනේ. ඔව්. ඒවා කරන්නේ හරියන්නේ. ශාස්ත්‍රයේ හරියට කරොත් තමයි මනුස්සුන්ට එකකින් යහපතක් උදා වෙන්නේ. ඒක නිසා ඔයාගේ ලක්ෂණයට කාලයකට හරියනවා කාලයට වල. මගේ ලක්ෂණයට කාලෙට හරිය කාලයට වල. හැමෝටම ඕනේ හැම කාලෙම ධන ආකර්ෂණය වෙන්න. අන්න ඒ නිසා Tamanට තමන්ගේ දුවදරුන් අධ්‍යාපන කටයුතු වලට ඒවා බලපන්. ඒ හැම දෙයකටම මේවක් කරගන්න පුළුවන්. අද කාලේ ගත්තොත් එහෙම ජ්‍යොතිෂ්‍යත් විකුණගෙන කාලා තියෙන්නේ, වෙදකමත් විකුණගෙන කාලා තියෙන්නේ, ගුරුකමත් විකුණගෙන කාලා තියෙන්නේ. ඔක්කොම නැති බංගස්ථාන කරලා මේක දැන් නැත්තරම නැති කරලා තියෙන නිසා හරියට කටයුතු කරන අපිට හත්තනක් නැහැ මේ හොරු නිසා. ඔව් හම්දුනේ දැන් මේ අපේ නාලිකාවටත් කතා කරලා තියෙනවා සාමාන්‍ය නම්ගම් කියන්න අවශ්‍ය නැහැ. ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ කට්ටිය. ගායකයෝ ඒවා නළු නිලියන් ඒවා මේ කට්ටියට තවත් ආකර්ෂණය වැඩි කරගන්න අවශ්‍යයි. මොකද ඒක ඒ කට්ටියගේ රසාව මිනිස්සු අතරට යන එකනේ. මේ දේවල් වලට තමන්ගේ ආකර්ෂණය වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවද? මම බෝඩ් එකේ දාලා තියෙනවා ආකර්ෂණය ඇති වෙන්න. ඔව් හම්දුනේ මම අහන්නම් රාජතරංගනී කියලා තියෙනවා. ඇත්තටම තමන්ගේ ජීවිතේ අඩියක්වත් පල්ලෙහාට යන්නේ නැතුව ඉදිරියට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ සාර්ථකවත් කරගන්න ඉදිරි පැවැත්ම සඳහා තමන්ගේ ජීවිත රුමනා කරන දේවල් තමයි මේ කියන්නේ. එක තෙල් වර්ග තියෙනවා. ඉතින් ඉතින් තෙල් වර්ග තියෙනවා. ඒ තියෙන තෙල් වර්ග වලින් තමයි මම ඔය කීපයක්ම කරලා දාලා තියෙන නම් ගොඩක් දාලා නැහැ. ඉතින් බලගතු තෙල්. හැබැයි මෙහෙම තෙල් කිව්වට මම පෙන්නලා දාන්නේ. ඉතින් මේක තමයි තියෙන්නේ කියලා පෙන්නලා දාන්නේ. ආරින් මොකක් කරන්නේත් නැහැ එහෙම. තුන් හතර පාර ගෙනලා මොකක් කරලා මිනිස්සුන් මුලා කරලා මුදල් ගරන්නේ නැහැ මම එහෙම. මම එකපාරේ යමක් කරලා සකස් කරලා දෙනවා. ඔයාට හරි ගියොත්ම තව කෙනෙක් මං ගාවට එන්නේ. අනිවාර්යයෙන්ම. මේ දවස්වල මම වීඩියෝ දාලා තිබුණේ නැහැ. නමුත් මේ දවස්වල 50කට මං ඔයාගෙන මිනිස්සු එනවා. ඒ ඉන්නේ අයියේ මං අහන්නේ කතා කරලා දාවේ කියලා. නෑ හාමුදුරුවනේ ගේන්න ඕන කරනවා කිව්වා. අපිට අර කට්ටිය තමයි කිව්වේ කිව්වා. උදේ අද මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා එයාගේ යාළුවෝ දෙන්න රට ගියා හාමුදුරුවෝ වැඩක් කරගෙන මෙයාට තව යන්න හම්බුන්නේ නැහැ. ඉතින් හාමුදුරුවෝ හම්බෙන්න ඉපා ගිහිල්ලා කියලා. මම අද සිකුරාද වැඩ කරන්නේ හෙට එන්නේ. නිමවරු දාලා කොළඹ හම්බෙන්නේ ඊළඟ ඉරිදාට හරියන්නම් කියලා ගියා. ඒක මම එහෙම කරන්නේ යමක් කරන්නේ හරියන්නේ. හරියන්න කරන්නේ නැත්නම් පුලත් අතර නිකන් ඉන්නවනේ. එහෙම කරන්නේ මම. ඔව් හම්දුනේ දැන් අර දැන් මෙහෙම දැන් ව්‍යාපාර දිනුනෝ මේ දේවල් එක්ක කතා කරද්දී සාමාන්‍ය කෙනෙක්ට තමන් ගැන බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට ඉදිරියේදී මොකක් කර ගැටලුවක් වෙනවද නැත්නම් අපි ගැටලුවකද ඉන්නේ? පුළුවන් සංගල දෙන්නේ නැහැ. මේකටත් නැහැ මේකටත් නැහැ මේකටත් නැහැ මේකට හතරේ පැත්තට හිර වෙනවා. ඔව් සාමාන්‍යයෙන් අර අඳුන බලනවා නිමිති බලනවා. ඔව් අඳුන බලනවා. අඳුන බලන බුලත් 51ක් ගන්න නිමිති බලන බුලත් 41යි ගන්න. අඳුන බලනවා තමන්ගේ දෛවය ගැන බලා ගන්න. තමන්ගේ ජීවිත ඉදිරි පැවැත්ම ගැන බලා ගන්න. ඉතින් භූමිය ගැන බලා ගන්න දෙහිගිඩි හතරේ ප්ලාස්ටිකය ගේන්න ඕනේ. දොරකඩින් දෙහිගිඩි හතරක් දාලා පස්සෙකට පස් ටුට්ටක් අරගෙන එන්න ඕනේ. බුලත් 41ක් ගේන්න ඕනේ. ඒකත් එක තමයි ගොඩක් බලන්නේ. ඉතින් ඒක නිසා අමනුෂ්‍ය බලපෑමක් තිබ්බත් මලගිය ප්‍රාණකාරක බලපෑමක් තිබ්බත් යම් කිසි පොඩි දෙයක් අපිට නැති වෙන්න. සමහර අය කියන ඕවා වැඩක් නෑ කියලා අතහැරලා ඉන්නවා. නැති වෙන්න පුංචි වෙලාවක් නැති වුණාට පස්සේ මතක් වෙන්න අනේ යාර හාම්ලෝ කිව්වනේ යන්න නැතෙන්ට කියලා. මෙතනට එන්න කලින් හොරු ගාවට ගිහිල්ලා දේවල් වලට සල්ලි දීලා තමන්ගේ ඔප්පුවතු ගස් දීලා තමයි අවසානයේ මෙතනට එන්නේ. මුලත් අතුලත් තියෙන මුදල් නැතුව. ඒ වලට මම මෙතන යවද්දි ඇත්තටම මම ඒ මනුස්සයාට
අතිමුලකට මුදල් දෙනවා මං මෙතනට අපි කිසි කෙනෙක් අතරමං කරලා රුපියලක් අතරගෙන නැහැ. මගේ ෆොටෝ දාලා මගේ වීඩියෝ දාලා හොරු සල්ලි අරන් තියෙනවා. ඔව්. ඒක නිසා හාමුදුරුවෝ නම් මම හාමුදුරුවමක් නම් හාමුදුරුවෝ account number එකක් තියෙන්න ඕනේ. මගේ අම්මගේ නම්බරයට සල්ලි දාගත්තෙත් නැහැ. තාත්තගේ නම්බරයට සල්ලි දාගත්තෙත් නැහැ. අයියාගේ නම්බරයට සල්ලි දාගත්තෙත් නැහැ. ගමේ දායක සභාවේ කාගේ නම්බරයට සල්ලි දාගන්නත් නැහැ. ආත් එක්කවත් කරන හවුල කරන ගුරුකමක් නෙවෙයි. කිසිම කෙනෙකුට මුදල් දාන්න එපා. හාමුදුරුවෝ නම් කෙලින්ම හාමුදුරුවන්ගේ account number එක දෙන්න කියන්න. එක එක ගිහියන්ට සල්ලි දාලා පළතුරු කඩුවලට සල්ලි දාලා නිකම් බොරුවට මගේ හොරු මෙව කරලා මගේ ෆොටෝ අරන් හොරු මෙව කරලා ඉවරලා අනිවාර්යයෙන්ම. මොකද ගිය වැඩසටහනින් පස්සේ අපිටත් කෝල් කරලා ඇහුවා මේ අයියේ හාමුදුරන්ට සල්ලි වගේක් දැම්ම දැන් ෆෝන් එක වැඩ කරන්නේ. මගේ නමට මේව කරලා අරගෙන ඉවරලා කියන වගේ කියනවා. ඊට අවසානයේ කවුද වෙන්නේ? මම හොරෙක් වෙනවා නිකන් අවසානයේ. මම හොරෙක් වෙනවා. ඒ නිසා නිකන් හොරෙක් වෙනවා. මම නිකන් අවසාන වීඩියෝ වල සල්ලි අරන් තියෙන වෙන කවුරුහත්. ඒ නිසා මගේ නම අවභාවිතා කරලා ගොඩක් අය දේවල් කරන නිසා ඒ ගැන මම කනගාටු වෙනවා. කවුරුවත් එහෙම සල්ලි දාන්න එපා. නැවතත් කියන්නේ දුක් මහසු වගේන සල්ලි හොරුන්ට දෙන්න එපා. අහු වෙන්නත් එපා. ඔව් හම්දුනේ දැන් මේ දේ දැන් ලංකාවෙන් මේ අපි දැන් කතා කරේ සාමාන්‍ය පිටරට විදේශගත වෙලා ඉන්න කට්ටිය කියන්නේ ඕස්ට්‍රේලියා, ඇමරිකා, ජපාන් ඒ කියන්නේ ඕනම රටක ගොඩක් මේ කුවේට්, ඩුබයි ඒ වගේ රටවල කට්ටියටත් වෙලා තියෙන දෙයක් තමයි තමන් ගන්න පඩිය තමන්ට ඉතුරු කරගන්න බෑ. එහෙම නැත්තම් මොකක් හරි දෙයකට වියදම් වෙනවා. නැත්තම් ඒ දේවල් හරියට ඒක ආකර්ෂණයක් හම්බෙන්නේ නැහැ. තමන්ට හරියට පඩියක් හම්බෙන්නේ නැහැ. අර ඒක නිකන් ගන්නවා විතරයි ඉවර වෙනවා වගේ දෙයක් තියෙනවා. අන්තිකම දිගට බලද්දි මොනවත් නැහැ, මුදලක් නැහැ, තිබෙන දේවල් කිසි දෙයක් නැහැ. පඩිට වෙච්ච දෙයක්වත් නැහැ. ණය කොච්චර බේරුවත් අවසාන අගාධෙමයි. සමහර දහසක් බලාපොරොත්තු කියන කෙවල් දොරවල් වැඩ කරගන්න යනවා. අවසානයේ ඒවත් අගාධයට යනවා. කිසි දෙයක් සාර්ථක වෙන්නෙත් නැහැ. ඊටපස්සේ නිමුත් බිමට වෙන්න එක අවසානයේ වෙන්නේ. ඔව් මේ දේවල් වලට හැමද දැන් ලංකාවේ කෙනෙක් නම් හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා මේ සුරයක් දාලා තෙල් ටිකක් මතුරලා ඒ දේවල් මොන හරි කරගන්න පුළුවන්. පිටරට ඉන්න කෙනෙක්ට මේ වගේ දේවල් කොහොමද කරන්නේ හාමුදුරුවෝ? ඒත් මම ඒ දේවල් කරනවා පිළිමාර්ගේ මම කවදාද කරලා දෙනවා. මම ඒ දේවල් හරියට කරලා දෙනවා. මට ගොඩක් කටි කතා කරනවා. මොනියම් රටක හිටියත් හොඳම කතාවක් මම හැම මාසෙම කටි ළඟ තිබෙක අය නොමිල කට්ටිය ඒ වගේ නෝනා කෙනෙක් කතා කරලා කිව්වා හාමුදුරුවෝ අපි අම්මා ආවා. අම්මයි මල්ලි ආවේ මේ ඇමරිකාවට සුළුසුලඟක් ආවිල්ලා කරන්ට් එක නැති වුණා. ගෙවල් වල ගස් කඩන් වලට අනේ හාමුදුරුවෝ ඔබ වහන්සේ සුරයා කියලා තිබ්බ අපේ අම්මාත් මට තුට්ටි හානියක්වත් උන්නේ නැහැ කොහෙදට. මට මගේ නමට 1,15000 දාලා තිබ්බා කැමැත්තෙන් එනවනම්. 1,15000 දාලා මං කිලුනොච්චි බැංකුවෙන් තමයි නාගදීපියක් දින් ගත්තේ වියදමට සල්ලි. ඒ නෝනා මට මුදල් දුන්නේ සිය කැමැත්තෙන්. ඒ නෝනට ඔය අතුරු කරදර වුණ නැති නිසා. ඒ වගේ ඒ තරම් බලගත්තු තෙල් වර්ග වලින් ඒ වගේ උදාහරණ රාශියක් තියෙනවා. මගේ වීඩියෝ බලපුවම හොයාගන්න පුළුවන් කොහොමද කියලා. හරි හාමුදුරනේ. ඉතින් අපි ගොඩාක් වටිනා දේවල් ව්‍යාපාර දියුණුව, තමන්ගේ දියුණුව වැඩි කරගන්නේ කොහොමද? ඉන්න තැන ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒකට මම ආරක්ෂා හදලා දෙනවා, යන්ත්‍ර හදලා දෙනවා. ඔක්කොටම මෙහෙම තමයි. කාර් එකෙන් ආවත් එම බයික් එකෙන් ආවත් බස් එකේ ඔක්කොටම එකයි. වෙනසක් නැහැ. ඉතින් ඒ වගේ වීඩියෝ එක බලලා හාමුදුරන්ට දුරකථන නම්තුමක් දීලා 12ට කලින් මේ දිනවල ඇවිල්ලා හාමුදුරන්ගෙන් යම් දෙයක් කරගන්න කියලා කියනවා. ඉතින් හාමුදුරනේ අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ මේ බලන් ඉන්න කට්ටියට? මම හැම කෙනෙක්ම කියන කාරණාවක් තියෙනවා තමන්ගේ කරන කින්න කිසි දෙයක් සාර්ථක වෙන්නේ කොච්චර ගත තිතුරුවක් නේ. ඒ දේවල් වලට හවස ගෙදර හොඳට පිරිසිදු කරලා කහදියර ඉහලා. මගේ ප්‍රශ්නේ ඒක තමයි හාමුදුරනේ. මොකද එහෙම බලන් ඉන්න කට්ටියට දෙයක්. අතර කොනේ පහන් අතරක් පත්තු කරන බිම කලින් බුදු පහන පත්තු කරන තමන් අදහන ආගමට අනුව පහන පත්තු කරලා නිවස හොඳින් පිරිසිදු කර කහදියර ඉහලා ගේ හතර කොනේ පහන් අතරක් පත්තු කරන නිවස පැත්තට එළිය කරලා හවස 6:05ට මම හැමෝටම කියන කතාවක්. ඉස්සෙල්ලාම මේකත් මම තමයි කිව්වේ දොන්ස්ලොස් එකේ වීඩියෝ වලට. අවසානයේ හැම හාමුදුරුවක්ම හැම දේවාලයකම පහන් තියර පටන් ගත්තා 6:05ට. මම තමයි මේ දේ කිව්වේ කලින්. ඒ නිසා මේ දේෙන් හැම දේම හොරකම් කරනවා. හොරකම් මගේ හැම දේම හොරකම් කරලා තියෙනවා. අවසානයේ මම හොරෙක් වෙනවා ඔක්කොම හොරකම් කරලා. 6:05ට පහන් තියන්න නිවස හතර මුල්ලේ පහන් පත්තු කරන්න හැම දෙයක්ම සාර්ථක වෙනවා. කරන කෙන හැම දෙයක්ම සාර්ථක වෙනවා. ඔබට දියුණුවක් වෙනවා අනිවාර්යෙන්ම. කිසිම දවසක නිවසක අඬදබරයක්වත් ඇති වෙන්නේ යහපතක්මයි වෙන්නේ. පොල් තෙල් ටිකක් විතරයි වේදන් වෙන්නේ. නිවස හතර මුල්ලේ පහන් පත්තු කරලා කහදියට ගියලා ඔබ ඉෂ්ට දේවතුන් වහන්සේ සදාගෙන කටයුතු සිදු කරන්න සිද්ධාටම යහපතක් වෙනවා. ඊට වන්සක්